කෝටි 8ක ශිෂ්‍යත්වයක් රජයෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබාගත ශිෂ්‍යයෙක් මේ ඉන්නේ ඇත්තටම. එතකොට 2024 A level වලට ළමයි 3,33,000ක් ඇප්ලයි කරා. ඒකෙන් 2,74,000ක් A level exam එක ලිව්වා. හැබැයි මේ ඉන්නේ සුවිශේෂී ශිෂ්‍යයෙක්. මොකද මෙයාට රජයෙන් කෝටි 8ක් ලැබුණා මෙයාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා. අපි බලමු නේද මේ කටයුත්ත කොහොමද සිද්ධ වුනේ? කොයි ළමයින්ටද මේ කටයුත්තට අනාගතයේදී සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ කියලා. රෂීද් කියන්නකො මට ඔයගොල්ලන්ගේ සාමාන්‍යයෙන් මේකට ඔයා A level වලින් සමත් වීමනේ මේකට ඇත්තටම හේතුනේ. එතකොට මම දන්න විදිහට අපි දන්න කාරණාව පුතා තමයි මැත්ස් කරලා IT වලින් වැඩිම ඉසෙට් ස්කෝර් එක ලංකාවෙන් තියෙන ළමයි. එතකොට අපි ගත්තොත් මැත්ස් IT කරපු ලංකාවේ ඇත්තටම අයිලන්ඩ් ෆස්ට් ඔයා. එතකොට එහෙම වුණාට පස්සේ ගවර්න්මන්ට් එකෙන් ඔයාට කතා කරාද මේ ශිෂ්‍යත්වය දෙන්නේ නැත්නම් ඔයා ඇප්ලයි කිරීමක් කරාද? We started with a press conference right after our A-level exams. What they mentioned in that press conference, the government press conference, was that they're going to introduce a new scholarship program. Scholarship program එකක් introduce කරනවා. 2024 A-level කරපු කට්ටියකින් ඉඳලා අවුරුදු 5කට ස්ටුඩන්ට්ස්ලා 200ක් විතර foreign universities වලට යවන්න. Higher studies, especially bachelor's degrees කරන්න fully funded scholarships. Details ඔක්කොම මෙච්චර වැඩියෙන් කිව්වේ නැහැ. හැබැයි fully funded scholarships දෙනවා කියලා press conference එකක් දුන්නා. ඒකෙන් ස්ටාර්ට් කරපු දේ තමයි මම හැම කන්ටිනියු වුණේ. දැන් press conference එක තියලා මාසෙකින් විතර applications open කරා results ආවට පස්සේ. ඊට පස්සේ මම applications open කරා කියන්නේ දැන් online portal එකක් online website එකක් open කරලා අපේ applications අපේ details ඔක්කොම enter කරලා අපේ written statements අරගෙන ඒවා ඔක්කොම අරගෙන ඒවා අපි portal එකට upload කරලා තමයි apply කරේ. මේක නිකන් government වලින් අපි individually ඇවිල්ලා අහගෙන ගත්තේ නෑ. මේ publicly ඔක්කොම මේ share කරා. දැන් දන්නේ නැති කට්ටිය නම් මට අතටම දන්නේ නැහැ. හැබැයි ඒ තරමට ඒගොල්ලෝ share කරා TV channels වල, YouTube channels වල, websites වල, social media වල හැමතැනම වගේ share කරා. ඊට පස්සේ තමයි මට දැනගන්න ලැබුණේ. ඊට පස්සේ මම apply කරේ. සමහර scholarships තියෙනවා මේ චර වැඩි කට්ටියට දන්නේ නැහැ. සමහර universities වලින් කෙලින්ම direct දෙන scholarships තියෙනවා. ඒවා චර students වල දන්නේ නැහැ. සමහර private donors scholarships දෙනවා. ඒවත් චර publicly not widely accessed. So since this was widely accessible and it was very the news was all over the place, I was able to quickly grab that opportunity and apply. And then we had a few interview process, and that's how I got selected. එතකොට මම හිතන්නේ ඔයාලට කාරණාව පැහැදිලි. ඇත්තටම ළමයිට අවස්ථා තියෙනවා මේ වගේ ශිෂ්‍යත්වයන් තව තවත් තියෙනවා කියලා මේ රෂීද් කියන්නේ. ඇත්තටම රෂීද් කියන්නේ මගේ ගෝලයෙක්. මගේ 2024 ක්ලාස් එකේ තියරි පේපර් ක්ලාස් දෙකටම ආපු මගේ ගෝලයෙක්. ගොඩක් ආඩම්බරයි. රෂීද් ඉංග්‍රීසි මීඩියම් වලින් තමයි අපේ ක්ලාස් එක කන්ටිනියු වෙන්නේ. එතකොට ඒ නිසා තමයි කතා කරද්දී යාට අර ඉංග්‍රීසි කන්සෙප්ට්ස් එක්කම කතා කරන්නේ. හැබැයි මෙතන වලට කාරණාව පැහැදිලි. එතකොට මෙතනදී ගවර්න්මන්ට් එකෙන් මේක සම්බන්ධ නිවුස් එක පුළුවන් තරම් ස්ප්‍රෙඩ් කරලා තියෙනවා නම් ඒකට අදාළව ගැළපෙන ළමයි ටිකට මේකට නේද ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම ඇප්ලයි කරලා එතකොට ගවර්න්මන්ට් එකෙන් යම් කිසි ප්‍රොසෙස් එකකට තමයි අරන් තියෙන්නේ. නිකම්ම එතකොට ඉසෙට් ස්කෝර් එක හයියස්ට් වෙච්ච ළමයා වීමම නෙවෙයි රීසන් එක නේද? ඒ කියන්නේ ආව ඉන්ටර්වියුස් රෝල් එකකටත් ආවනේ. ඉන්ටර්වියු දැන් අර ෆයිනල් ලිස්ට් එකක් ඇවිල්ලා තියෙන්නේ. after the interview final 32 students select කරලා තියෙන්නේ. ඒකින් අර rankings වලට නම් බලපාන ලොකුම කාරණාව තමයි ඉසෙට් ස්කෝර් එක. island ranks. island rank. ඒ කියන්නේ අර ඉන්ටර්විව් එකක් විතරයි ඊට අමතරව හැබැයි number 1 මේකේ හම්බ වෙන්නේ. ඒක number 1 නම් අර island rank. island rank එක. ඔව්. එතකොට ඉතින් මෙයා ඒකෙන් IT maths physics කරපු ළමයින්ගෙන් ලංකාවේ පළවෙනි වෙච්ච ළමයා. ඉතින් ඒකත් එක තමයි මෙයාට ඒක ලැබුණේ. එතකොට ඔය ලිස්ට් එකේ දැන් එතකොට ඔය කියන විදිහට ඔය 32 දෙනාටම
කෝටි 8 ගානේ හම්බ වෙනවද? ඒක ලක්ෂ 800ක් ඔයගොල්ලන්ගේ සම්පූර්ණ කාරණාව. නෑ ලක්ෂ 800 කියන්නේ highest limit එක කියන්නේ ceiling එක කියලා. එක්කෙනෙකුට දෙන්න පුළුවන් වැඩිම ගාන තමයි ලක්ෂ 200ක් අවුරුද්දකට. අවුරුද්දකට ලක්ෂ 800ක්. මේකට allocate කරලා තියෙන්නේ වසරකට දැන් first year වලට දැන් මිලියන 200ක් වගේ 200 කියන්නේ ලක්ෂ 2000ක්. ඒ වගේ මුදලක් තමයි මේ වෙන් කරලා තියෙන්නේ. ඒවා මේ හරියට ඩිවයිඩ් වෙනවා 32 දෙනාට. දැන් සමහර කට්ටිය සිලෙක්ට් කරන ඩිග්‍රීස් පොඩ්ඩක් කොස්ට් එක පොඩ්ඩක් අඩු වෙන. සමහර කට්ටියගේ පොඩ්ඩක් වැඩි. ඒවා පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා ඒවත් අර මම හිතන විදිහට මේ අර සිලෙක්ට් වුණ කට්ටියගේ රෑන්කින්ග්ස් උත් පොඩ්ඩක් බලලා රෑන්කින්ග්ස් වැඩි කට්ටියට පොඩ්ඩක් වැඩි ස්පෙන්ඩ් කරන්න මම හිතන්නේ ඒගොල්ලෝ කැමැත්ත දක්වනවා. ඒක of course personally හරියට බලලා ඒගොල්ලෝ ඩිවයිඩ් කරයි. කොහොමත් full package එකේ everything is covered. Food, accommodation, especially the fees. Fees, food and accommodation are the three main big costs. In addition to that, flight tickets, medical insurance, normal basic expenses, ඒවත් තියෙනවා. Visas, ඒ වගේ ඒවත් cover කරන. Even in that scholarship letter I saw, even your English test and all. Before going, English test එකම කරන්න වෙන්නේ. ඒවත් ඒ වගේ cost උත් cover කරනවා කියලා තමයි දාලා තියෙන්නේ. So it's a full comprehensive package that covers all your expenses. So and since all students won't be having expenses all the way until 200 lakhs, ලක්ෂ 200ක් නම් හැම කෙනාටම චර ස්පෙන්ඩ් වෙන්නේ නැහැ. ඒ හින්දා කොම්බැලන්ස් වෙලා යයි. ලක්ෂ 200 කියන අවුරුද්දකට. එතකොට පුතා මේ ඔයගොල්ලන්ගේ ඔය ඩිග්‍රීස් ඔය අගොල්ලෝ යන යුනිවර්සිටි එක කවුද ඩිග්‍රී එක ඩිසයිඩ් කරන්නේ? ඩිග්‍රී එක ඩිසයිඩ් කරන්නේ අපි යන යුනිවර්සිටි එක ඩිසයිඩ් කරන්නත් අපේ ඒගොල්ලන්ගේ පොඩි රික්වයර්මන්ට් එකක් තියෙනවා. යුනිවර්සිටි රෑන්කින්ග්ස් 1 to 500 ඇතුළේ තියෙන්න ඕනේ. සිලෙක්ට් කරන යුනිවර්සිටිස්. සිලෙක්ට් කරන යුනිවර්සිටි එක ඔයාට ඩිසයිඩ් කරන්න පුළුවන්. කරන ඩිග්‍රියත් ඔයාට ඩිසයිඩ් කරන්න පුළුවන්. හැබැයි යුනිවර්සිටි රෑන්කින්ග්ස් ඒ කියන්නේ ලෝකේ හොඳම 500 අතර 500 අතර ranking systems තුනක් තියෙනවා. QS rankings, the Times higher education rankings and Shanghai rankings. So there's another system. ඒ තුනේම නැත්නම් ඒ තුනෙන් එකක 1.500 ඇතුළේ තියෙන්න ඕනේ that university. ඒ යුනිවර්සිටි විතරයි ඒක ස්පොන්සර් කරන්නේ. කියන්නේ තියෙන හොඳම යුනිවර්සිටිස් වලට යන්න ඕනේ නිකන් low grade යුනිවර්සිටිස් යවන්න කැමැත්තක් නැහැ. එතකොට මගේ ඊළඟ ප්‍රශ්නේ දැන් ඩිග්‍රී ඉවර කරාට පස්සේ දැන් ගවර්න්මන්ට් එකෙන් මේ ඔයාට මේ මුදල දෙන්නේ. ඇත්තටම ඔයගොල්ලෝ ලංකාවේ ලෙවල් කරේ ඒකත් ගවර්න්මන්ට් එකෙන් කරපු දෙයක්. එතකොට මේ ඇත්තටම කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. එතකොට ඔයාගේ මම අහන්නේ ඩිග්‍රිය ඉවර කරාට පස්සේ දැන් උපාධිය ඉවරයි කියමුකෝ. ඊට පස්සේ ඔයාට ජොබ් එක කරන්න ඔයාට කැමති රටකට යන්න පුළුවන්. ආයි ලංකාවට එන්න ඕනද? ඒ ගැන මොකක් හරි සඳහනක් තියෙනවද? ඔව් දැන් අපි දැන් ඩිග්‍රී එක කරන්නේ ලංකාවේ පුරවැසියන්ගේ බදු මුදලින් එකතු මේ මුදලින් තමයි අපි ෆන් කරන්නේ. So I personally think it is our responsibility to go and study there and come back and serve the country. රට දෙයක් කරන්න ඕනේ කියලා තමයි මම නම් හිතන්නේ. So as a part of this now එක කට්ටියට එක ස්ටුඩන්ට්ස් වලට මේ ඇවිල්ලා මෙතන conditions මේ clearly conditions state කරලා තියෙනවා. ආයේ after you study මෙතන ඇවිල්ලා serve කරන්න ඕනේ. There's a system where you have to sign bond agreements. මම හිතන්නේ even consultants, medical consultants also do the same thing. Government funds their fees and all that. You have to come back, you have to sign a bond agreement යන්න කලින්, and then you have to come back and serve the country for a while. Same system here. For the duration and these things, of course, these are specific to different students, but generally short duration where you work closely with the government towards improving the country. It can be in different fields. Education, interview process එකත් මේක වුණා. The main question was where do you then ඔයා හේගෙන ගත්ත දේවල් මෙතන ශ්‍රී ලංකාවේ කොහෙද කොයි වගේ fields වලද apply කරන්නේ? Agriculture, healthcare, education, research and all that. මේ වගේ fields
කොහොමද ඇප්ලයි කරන්නේ, කොහොමද ඒ වගේ ෆීල්ඩ්ස් ඉම්ප්‍රූව් කරන්නේ, ඉගෙන ගත්ත නොලෙජ් ටික මේ කොහොමද ඇප්ලයි කරන්නේ, ඒ වගේ ක්වෙස්චන්ස් වලට වැඩි ෆෝකස් එකක් දුන්නා in the interview. So I think their plan or their way of working with this is after you come back after studying for 4 or 3 years your degree, you should be able to work closely with the government towards improving the citizens, towards improving the well-being of the citizens of our country. So I think it's a very good initiative, and most students they don't really එච්චර මේ රටට සේවයක් කරන්න නැතුව ඉන්න නම් ආසාවක් ඇත්තේ නැහැ. වැඩිපුර දෙනෙක් හැම සියලු දෙනාම මම හිතන්නේ ආය ඇවිල්ලා රටට සේවයක් කරයි, සතුටින් සේවයක් කරයි. එච්චරම කියන්නේ. සතුටුයි ගොඩක් ඔයාගෙන් ඒ වගේ වචන ටිකක් ආපු එක ගැන. මේ ඇත්තටම අපි මේ සියල්ල කරන්නේ සාමාන්‍යයෙන් අපේ හැම මිනිස්සෙක්ගේම බදු මුදල් එකතු වෙලා අධ්‍යාපනය සඳහා ලොකු මුදලක් ඇත්තටම රජයෙන් එක වියදමක් විදිහට නෙමෙයි, ඇත්තට මේක ලොකු ආයෝජනයක් කියන එක මේක ඇතුලේ තියෙනවා. වටින ළමයික ඇත්තටම ඔයගොල්ලෝ වගේ ළමයින්ට මේක දෙන එක වටිනවා. මොකද මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. මම ඔයාලට කලින් කිව්වා වගේ 2024 ඉල්ලුම් පත්‍ර උසස් පෙළ සඳහා පමණක් 3,33,000ක් A level වලට ඇප්ලයි කරනවා. දැන් අතේරුම් හිතන්නකො මෙහෙම දැන් සාමාන්‍යයෙන් අවුරුද්දකට ළමයි මට මතකේ නිවැරදි නම් 5,500ක් විතර උපදිනවා. ඒතර ඒකින් O level කරන්නේ කොටසක්. ඊට පස්සේ O level වලින් පස්සේ A level කරන්නෙත් කොටසක්. එතකොට ඒ A level වලට මෙයාගේ අවුරුද්දේ 3,33,000ක් ඇප්ලයි කරාම 2,74,000ක් මම කියන්නේ ස්ට්‍රීම්ස් ඔක්කොගෙම හරිද ඇප්ලයි කරලා ලිව්වට පස්සේ ඔයා එතන ඔයාගේ ඒ අදාළ ස්ට්‍රීම් එකේ ලංකාවේ පළවෙනියා වෙනවා. සහ දැන් මේකට 32ක් තෝරගත්තානේ. එතකොට ඒ 32 අතරෙත් මම හිතනවා දෙවෙනියානේ. එතකොට ලංකාවේ දෙවෙනියා මේ ඒ සියල්ලගේ මේ කියන්නේ ස්ට්‍රීම් ඔක්කොගෙම. අතර මටත් ලොකු ආඩම්බරයක් මගේ ශිෂ්‍යයෙක් ඒ වගේ ඇත්තටම it's a great achievement right. ඒක මටත් මාර ලොකු සතුටක්, ලොකු ආඩම්බරයක්. මට මේකේ මේ තව කාරණාවක් දැනගන්න අවශ්‍යයි. මට මතක හින්දා මේක අහන්නේ, මට මේක කියන්න ඕන හින්දා. මේක මේ බලන් ඉන්න A level ලියන ළමයිට හරි වැදගත් වෙයි. රෂීත් ස්මාර්ට්ෆෝන් එකක් තිබ්බද A level කරන කාලේ? ස්මාර්ට්ෆෝන් එකක් තිබ්බද තිබ්බේ බටන් ෆෝන් එකක්ද? හිතට එකක වහන්න කියන්නේ. බටන් ෆෝන් එකක් තිබ්බා. තාත්තා මේ අරන් දුන්න දැන් කෝල්ස් සාමාන්‍යයෙන් ක්ලාස් එක වල ගෙදර යන්න පොඩ්ඩක් සමහරට ලේට් වෙයි. සමහරට සෙවන් ක්ලාස් එක සෙවන් වෙනකන් අදිනවා. ඔෆිස් වල සමහරකම් පන්තිය කරනවා. ඔව්. මං සාමාන්‍යයෙන් ක්ලාස් වලට එන්නේ බයිසිකල් එක. මට මතකයි වුඩ් සයිකල් එන්නේ ක්ලාස් එකට. හෙල්මට් එකක් දාගෙන යනවා. හැබැයි හෙල්මට් එක දාන් එන්නේ ක්ලාස් එකට. ඔව්. ඒ කියන්නේ ඒක පොඩ හිතලා බලන්නකෝ. වුඩ් සයිකලේ පැදගෙන අර සේෆ්ටි එකට හෙල්මට් එකකුත් දාන් ආපු. එතකොට අතේ තිබ්බේ මොකක්ද? බටන් ෆෝන් එකක්, ස්මාර්ට් ෆෝන් එකක් නෙමෙයි. එතකොට එයා එනකොට ඔය පුට් සයිකලේ පැදගෙන අහු වෙන්නේ. මම හිතන්නේ සමහර දවස්වල වැස්සක් තියෙනවත් එක්ක නේද? එතකොට ඔය හොඳ කාර් වල නේ ටිකක් සැප වාහන වල අම්මලා තාත්තලා ගෙනත් දාන සමහර ළමයි අතරේ අපේ කොල්ලා ගහපු ගේම් ඉතින් ඇත්තටම මාර ආඩම්බරයක්. ඔයා මේ ප්‍රශ්න මොහොතකට හරි හිතනවද ස්මාර්ට් ෆෝන් එකක් අතේ තිබ්බනම් අම්මලා තාත්තලා අරන් දීලා ඔයා හිතනවද ඔයාට මේ තරම් ලොකු ගමනක් එන්න පුළුවන් වෙයි කියලා? ස්මාර්ට් ෆෝන් එක්සර්ගේ ක්වෙස්චන් එක ස්මාර්ට් ෆෝන් එකක් අරන් දුන්නොත් නේ. අරන් දුන්නොත් මං ඇත්තටම කියන්නේ අරන් දුන්නොත් මං පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඒක තමයි කාරණා. පාවිච්චි කරත් ඕන දෙයක අන්න ඒකයි කාරණාව. ෆෝන් එක ස්මාර්ට් ෆෝන්ද බටන් ෆෝන්ද නෙමෙයි. ඇත්තටම දැන් මේ ගිය සතියේ ළමයෙක් ඇවිල්ලා කිව්වා මම ඇත්තටම පන්තිදී ළමයිට කිව්වා අපි ඇඩ්වයිසස් දෙනවනේ. අන්න ළමයිට කිව්වා උඹලගේ A level වලට දැන් 2026 ළමයි. A level වලට තව මාස 4ක් තියෙන්නේ. ඔය මේ ෆෝන් එකේ තියෙන අනවශ්‍ය ඇප්ලිකේෂන්ස් කරුණාකරලා රිමූව් කරපළ. ඒවා අයින් කරලා දාලා ඔය ඇප්ලිකේෂන් සෝෂල් මීඩියා ඇප්ස් නේ ගොඩක් තියෙන්නේ. ඒ ඇප්ලිකේෂන්ස් ඔයාලට ආපහු A level වලින් පස්සේ ඔක දාගන්න පුළුවන්. ওই ටික සම්පූර්ණයෙන් අයින් කරලා දාපළ කියලා කිව්වා.
එක පුතෙක් පන්ති වැඩ කරන එක පුතෙක් සක්කයගේ පුතෙක් හොඳ රිසල්ට් එකක් දායි එයා ඇවිල්ලා කිව්වා එයාගේ අර වැඩ පිළිවෙල එයා සතියට මෙන්න මෙච්චර ගණන් හදනවා මෙහෙම කියලා පෙන්න අතරතුර මට පස්සේ මම ෆෝන් එක පැත්තකට දැම්මා සයිලි සම ෆෝන් එක පැත්තකට දැම්මා කියන්නේ ඇප්ලිකේෂන් එකේ ෆෝන් එක පැත්තකට දැම්මා ඒක තමයි කාර්ය කියන්නේ ෆෝන් එකක් තිබ්බා නැතා ප්‍රශ්නයක් නේ ඒක අපි ප්‍රයෝජනෙට ගන්නයි ඕන නේද ඇත්තටම ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩ ගොඩක් කරගත්තා ඒක වැඩ ගොඩක් කරගත්තා ඔයා මට මතකද අම්මගේ ෆෝන් එක හරි මොකක් හරි පාවිච්චි කරේනේ මමත් ඉස්සර මේ මෙසේජ් දාද්දි මොනකට හරි දෙයකට අම්මා හරි කවුරු හරි නේද ෆෝන් එක අම්මගේ ෆෝන් එක තමයි වැඩිපුර පාවිච්චි කරේ ස්පෙෂලි මං ගෙදර මං ස්ටඩි කරන අර රුටීන් එකේ ෆෝන් එකේ ස්ටඩි කරන දේත් තිබුණා දැන් ඒ කියන්නේ තියෙන දේ ගැළපෙන දේට ගැළපෙන කාලෙදී පාවිච්චි කිරීම තමයි වැදගත්. හරිම වැදගත් කාරණාවක්. ඒ කියන්නේ ෆෝන් එක කියන එක ළමයෙක්ට පුළුවන් එයාගේ A level ගොඩ යන්න සෝස් එකක් කරගන්න. එහෙම නැත්නම් A level නෙමෙයි මුළු ජීවිතේම විනාශ කරගන්න සෝස් එකක් කරගන්නත් එයාට පුළුවන්. හරි. එතකොට ඒක ඇඩිෂනල් දෙයක් ඇත්තටම. දැන් 2025 දැන් 2024 පුතෙක් නේ මගේ. 2025 ප්‍රතිඵල එන ළමයිට ප්‍රතිඵල එනවනේ. එතකොට ඒගොල්ලොන්ට දැන් මේකට ඇප්ලයි කරන්න කොච්චර කාලෙකින් වගේ එනවද? මේ ඒගොල්ලෝ ඇප්ලයි කරන්න ඕනනේ ප්‍රතිඵල ආවට පස්සේ. ඔය ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකට. ඒ වගේ ඩීටේල්ස් නම් මට හරියටම ස්පෙસિෆිකලි කියන්න බෑ, සර්ටන්ලි කියන්න බෑ. but මම හිතන්නේ මේකට ගොඩක් කල් යයි කියලා. soon as you get the results definitely government press conference එක නැත්නම් at least a press statement or release වල මාසෙකින් වගේ ප්‍රතිඵල ඇවිල්ලා මාසයක් වගේ ඇතුළත වෙයිද වැඩි? ඔව් එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. පුළුවන් නේ ප්‍රතිඵල ඇවිල්ලා ළමයි ඉතින් පොඩක් alert එකේ ඉන්න පුළුවන් නේ මේක මොකද? ඒගොල්ලොත් කාලේ පොඩක් දෙනවා රිලීස් කරලා දැන් announcement එක දීලා මාස දෙකක් තුනක් විතර applications open කරලා තියෙනවා. ඔව්. ඒ එලිමන්ට් එක ඇතුලේ applications දාලා ඊට පස්සේ applications ඔක්කොම go through කරලා ඒගොල්ලෝ call කරනවා interviews වලට. so ඒක පොඩ්ඩක් full process එකට පොඩ්ඩක් වෙලා යනවා. හැබැයි 3-4 months වගේ යනවා. ඊට පස්සේ results එක එන්න තව පොඩ්ඩක් යනවා. ඒක ගැන නම් ප්‍රශ්නයක් වෙන්න ඕනේ. මම හිතන්නේ මේ government එක පොඩ්ඩක් වැඩ ඉක්මනට කරනවා. so අපේ batch එක since A-level 2024 batch was the first batch. ඒගොල්ලන්ට පොඩ්ඩක් මේක practice එකක් මේක කලින් කරලා නැති දෙයක් නේ. ඔව් කලින් කරලා නැති දෙයක් නිසා මේ වෙන countries වල මේ වගේ program කරලා තියෙනවා. දන්න තරමට lots of countries like China and all do lots of things like this. Even Middle Eastern countries in specific fields. Now UAE වල මට දන්න තරමට international relations, political science වල only for that specific subjects the government fully covers all the expenses and sends students abroad, especially to America and other Western countries to study diplomacy, law, political science and international relations and all that. And then they'll come back and work for their ministries at very high positions. So things like that's one example I know. Very examples of that, you know. So Sri Lanka में introduce करने एक समय parliament में था introduce करने. So I think they will increase the number. Number දැනට දැන් 5 years වල 200 කියලා fix කරලා තියෙනවා. next 5 years වල ඕනනම් වැඩි කරන්න. right. එහෙනම් ගොඩක් ලොකු ආඩම්බරයක් තියෙනවා. මට ගුරුවරයෙක් විදියට ඇත්තටම ගුරුවරයෙක්ගේ ජීවිතේ මගේ ටියුෂන් ජීවිතේ ගොඩක් ළමයි ඉඳලා තියෙනවා. ගොඩක් හොඳ ප්‍රතිඵල ගත්ත දරුවෝ ඉඳලා තියෙනවා. ඒක ඇත්තටම ගුරුවරයෙක් විදියට අපි ලබන ඒක මාර ලොකු සතුටක්. අපි මම හිතන රෂිද් ක්ලාස් එකෙත් කියලා තියෙනවා මේ අර ළමයි හැමෝගෙම රෑන්ක්ස් ගත්ත හොඳ රිසල්ට්ස් ගත්ත ළමයිගේ ෆොටෝ සෙට් එක තියෙනවා. ඉතින් ඔතන ඉන්ජිනියරින් ෆැකල්ටි මෙඩිකල් ෆැකල්ටි නේ අපේ ළමයි අපිව බලන්න ආවත් නැතත් ඊට පස්සේ දැන් ඇත්තටම ළමයි අපෙන් ගිලීලා ගියාට පස්සේ අවුරුදු 4-5කට පස්සේ ඩිග්‍රී එක කරලා ඊට පස්සේ යාළුවට ආයෙ අපිව බලන්න එන්න හැමෝටම බෑ එන ළමයි ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ගේ ෆොටෝස් ටික අපි ගාව තියෙනවා. සාමාන්‍යයෙන් මම දැන් අනිත් ගුරුවරුත් එහෙම වෙන්නේ නැති. අපි මේ බලනවා. මේම උඩට මගේ හිතින් හිතලා තියෙනවා ඇත්තටම අපි වයසකට ගිහිලා ඇඳක වැතිරලා ඉන්න දවසක අපි ආසාවෙන් බලන දේවල් තියෙන්නේ. මම නම් ඇත්තටම ජීවිතේ අන්න ඒදී. ඒ කියන්නේ මගෙන් ඉගෙනගෙන ලංකාවේ වෛද්‍යවරු ඊට පස්සේ ඉංජිනේරුවරු සහ ඇත්තටම තව ෆීල්ඩ්ස් වලට ගියලාමයි ඒ ගොඩක් අයගේ ෆොටෝස් ඒගොල්ලන්ගේ රෑන්ක්ස් එක්ක එහෙම බලන එක ඇත්තටම මාර ලොකු ආඩම්බරයක්. ඒ ආඩම්බරය ටිකක් වැඩිපුර දුන්න ළමෙක් ඔයා. ඒකට ගොඩක් ස්තුතියි. අනික මේ
ආරම්භයේදන් වැඩ හරියට කරපු හිතට අපිට දැනලා තිබ්බයි. කියන්නේ ඔයා ලොකු පොසිෂන් එකකට එන්න පුළුවන් ළමයෙක් කියලා. ඒක ස්ටාර්ට් එකේ ඉඳන් ඔයා කන්ටිනියු කරා. ඒ කියන්නේ ඒක හරි වැදගත්. ඒ කියන්නේ මේක බලන් ඉන්න හැමෝටමත් මේක අර අන්තිම කාලේ වැඩ කරලා ගහපු ගේමක් නෙවෙයි රෂීත් මේකනේ. ස්ටාර්ට් එකේ පළවෙනි දවසේ ඉඳන් ගහපු ගේමක්. ඒ කියන්නේ ඒ වගේ තැනකට එන්න නම් මේක මුලින් ඉඳන්ම ගේම ගහන්න ඕන. ඒකට රෂීත් හොඳ උදාහරණයක්. අන්තිමට මොකක්ද හිතට දැනෙන්නේ මෙච්චර කියන්නේ ඇත්තටම මං හිතන්නේ වට දැන් තේරෙනවා කොයිතරම් වටින කෙනෙක්ද කියලා. මේ ළමයි මෙච්චර මහ ගොන්නක් ඒ ලෙවල් ලියන්න හදද්දී ඒකෙන් රජයෙන් මෙච්චර ලොකු මුදලක් දීලා. ඇත්තටම කෝටි 8ක වගේ මුදලක් කියන්නේ හරි වටිනාකමක් තියෙන. මොකද අපේ ළමයි පිට රටවල් වලට ගිහිල්ලා උපාධි ගන්නවා. අනේ අපේ දරුවෝ ඒතකොට පාර්ට් ටයිම් ජොබ්ස් කරන්නට ඕන. ජොබ් එකක් කර කර එයා තව උපාධිය හදාරන්න එයාට ඇත්තටම ඉතලා බලන්නකො ජොබ් එකක් කරන ගමන්. ඒතකොට ඒකට ටයිම් එකක් දෙන්න ඕන. ඒ ළමයා එයාගේ වැඩ ටික කරගන්න ඕන. මොකද ගෙවල් දොරවල් වල ඇඳුම් පැළඳුම් සෝදලා නැති ළමයිනේ. ඒතකොට ඒකත් එක්ක මෙයා මේ වැඩ ටික කරලා ජොබ් එකත් කරලා ඊට පස්සේ තමයි ගිහිල්ලා ස්ටඩීස් ටික කරගන්නත් ඕන. ඇත්තටම ලොකු වෙහෙස මහන්සියක් වෙනවා ඒ දරුවනේ. මේ එතකොට ඒ පැත්තෙන් ඔයාලා ටිකක් සතුටු වෙන්න පුළුවන්. මොකද යන්නේ හයි රෑන්ක්ස් තියෙන යුනිවර්සිටිස් වලට අනික හම්බ වෙන්නේ පොඩි පහේ මුදලකුත් නෙමෙයි ලොකු මුදලක්. එහෙනම් මම ඔයාට සුබ පතනවා ආගේ ගමනට. අනිත් කාරණාව රටට වැඩක් කරමු කිව්වා වගේ කරයි. මගේ පන්තිලි ගණට මගේ කොල්ලෝ වැඩක් කරයි. ඉස්සරහටත් අපේ ළමයි මේ වගේ බිහි වෙයි. එතකොට මේක බලන් ඉන්න A-level කරන දරුවෙක් ඉන්නවා නම් පුතේද ඔයාට යන්න පුළුවන් ගමන ආට යන්න පුළුවන් ඒ ජර්නි එකේ සමහර විට ඒ උච්චතම ඒ පොසිෂන්ස් ඔයාලට හිතා ගන්නවත් බෑ. රෂීද් ඔයා A-level කරද්දී මෙහෙම දෙයක් හිතුවද? කරන කාලේ ගේමක් ලෑනක් තිබ්බද? මෙහෙම ගේමක් ගහනවා. ගේමක් කියන්නේ ෆොරින් යන ෆොරින් එක මේ වගේ ස්කෝලර්ෂිප් එකක් එයි ලංකාවේ පළවෙනි අවි වගේ මට්ටමක් කොලේ තිබ්බද? ලංකාවේ පළවෙනියා කියන අර නම්බර එකේ ફોකස් එකක් තිබුණේ නැහැ. හැබැයි ජෙනරලි within a very good rank එකකට එන්න පුළුවන් කියලා හැබැයි එක්සෑම් එක කරාට පස්සේ මට මේ ලොකු කොන්ෆිඩන්ස් එකක් ආවා. ඩෙෆිනට්ලි at least දැන් මට රෑන්ක්ස් හම්බෙන්නේ නැහැ නේ. ඔව්. at least within the maths physics ICT කට්ටියගෙන් very well score එක ඒ වගේ. ඔව්. ඇත්තටම මේ maths physics ICT කරන අයට එන්නේ Z score එකයි. Z score එකෙන් තමයි අපි මේක identify කරගන්නේ. highest Z score එක ආවේ මේ පුතා. ඒ නිසා තමයි අපි කියන්නේ එයා island first කියලා මේ stream එකේ. එහෙනම් අපි කාරණාව මෙතනින් නතර කරනවා. ගොඩක් සතුටුයි. ආඩම්බරයි. එහෙනම් ආයි ගමන ඉදිරියෙන් ඉදිරියට දැන් ඔයාට යන්න පුළුවන් දේ මීටත් වඩා ලොකුයි පුතේ. මේ අපි හිතුවේ දැන් කතා කරේ උපාධිය ගැන විතරනේ. තව අවුරුදු 3-4කින් උපාධිය හොඳටම නේද සුපිරි යුනිවර්සිටි එකකින් අරගෙන එතනින් එහාටත් සුපිරි ගේමක් ගහපන්.